සමහර කතා පටන් ගන්නේ රජමාලිගාවලින් නෙමෙයි. මේ වගේ හිරු එළියෙන් බේරිලා ගිය, ඉරිතලා ගිය පොළවක් මැද තියෙන පුංචි මඩ ගෙපලකින්. මේ ගෙපල හිටියේ පුංචි සමනුයි එයාගේ අම්මයි විතරයි. කන්න හරියට කෑමක් නැහැ. බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. ඒත් ඒ අම්මාගේ මුන්නේ තිබුණු හිනාව ඒ පොඩි පැල ඇතුලේ ලොකු මාලිගාවක සිරියාවක් මැව්වා. එක දවසක් අම්මාට කැලේ ඇවිදිද්දි පොඩි බීජයක් හම්බ වෙනවා. අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා මේ බීජය මිදුලේ අයිනක හිටෙව්වා. තමන්ට බොන්න තිබුණු වතුර ටිකිනුත් බින්දු දෙක තුනක් අම්මා එකට දැම්මා. දවස් ගාණක් යද්දී ඒකෙන් ලස්සන කොළපාට පුංචි දැල්ලක් මතුවුණා. ඒත් කාලේ හැමදාම එක වගේ නෑ. කවදාවත් නැති විදිහේ දරුණු නියඟයක් ගමට ආවා. ගස්වැල් කරවෙලා ගියා. අර පුංචි පැලයක් වතුර නැතුව බිමට නැමිලා ගියා. කන්න බොන නැතිකම නිසාම තමන්ගේ කෑම කොටසක් පුතාට දීපු අම්මා දවසින් දවස දුර්වල වුණා. අන්තිමට ඇයට නැගිට ගන්නවත් බැරි තරමට ලෙඩ වුණා. හිඳිච්ච ලින්දෙන් වතුර බිඳක් හොයාගෙන සමන් අඬ අඬා ගෙදර එද්දී අම්මාගේ හුස්ම ටික මේ වාතයට මුහු වෙලා ගිහින් ඉවරයි. සමන් සම්පූර්ණයෙන්ම තනි වුණා. එදා රෑ යා නිදාගත්තේ ගේ ඇතුලේ නෙමෙයි. මිදුලේ අර මැරෙන්න වැටලා තියෙන පැලේ ළඟ පොළොව බදාගෙන. මාස ගණනාවක් ගත වුණා. ගමට ටික ටික වැස්ස ලැබෙන්න ගත්තා. එකපාරටම ඈතින් රතිඤ්ඤ සද්දයක් ඇහෙනවා. අවුරුදු උදා වෙලා. හැම ගෙදරකින්ම hina සද්ද ඇහෙද්දී සමන්ගේ ගෙපල ඇතුලේ තිබුණේ මල ගෙදරක පාළුවක්. සමන්ට මතක් වුණා ගිය අවුරුද්දේ අම්මා එයාට කැවුම් හදලා දුන්න විදිහ. එයා කුස්සියට ගිහින් ඉතුරු වෙලා තිබුණු හාල්ලට ටිකක් කොටලා තනියම කැවුමක් හැදුවා. ඒ හැඩයක් නැති කැවුම අම්මාගේ පරණ සාරි පොටක් උඩින් තියලා සමන් ඉකි ගහලා ඇඬුවා. අම්මේ එයාට කියුණා. එක පාරටම කුප්පි ලාම්පුවේ එළිය නිවිලා ගියා. ගෙපල කළුවර වුණා. ඒත් එක්කම අමුතුම නිල් පාට ආලෝකයක් කාමරේ කොනකින් මතුවුණා. සමන් බයෙන් පිටිපස්සට වුණත් ඒ ආලෝකය දිහා බලද්දී එයාගේ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒ අම්මාගේ ආත්මය දිලිසෙන නිල් පාටකින් බැබලෙමින් පාවෙලා ඇවිත් සමන් ඉස්සරහින් වාඩි වුණා. අර හැඩයක් නැති කැවුම දිහා බලලා එය ආඩම්බරයෙන් hina වුණා. අම්මාගේ ආලෝකමත් අත සමන්ගේ අතේ ගෑවෙද්දී එයාට දැනුනේ කවදාවත් නැති සැනසීමක්. මරණයටවත් බෑ අම්මා කෙනෙකුගේ ආදරේ නැති කරන්න. පහුවදා උදේ හිරු එළිය වැටෙනකොට අම්මා එතන හිටියේ නෑ. ඒත් අර නියඟයට අහුවලා මැරෙන්න වැටලා තිබුණු පුංචි පැලය එක රෑකින් දළු දාලා ඒකේ නිල් පාටට හුරු ලස්සන මලක් පිපිලා තිබුණා. අම්මා කවදාවත් එයාව දාලා ගිහින් නැහැ කියලා සමන්ට තේරුණා. අවුරුද්ද ඉවර වුණත් ඒ ආදරය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අපි හිතන්නේ මරණයත් එක්ක හැමදේම ඉවර වෙනවා කියලා. අපි ආදරය කරපු මිනිස්සු අපේ ඇස් ඉස්සරහින් නැති වුණාම
ඒ ආදරය සදහටම අපෙන් ඈත් වෙලා ගියා කියලා අපිට හිතෙනවා. හැබැයි සමන්ගේ නිල් පාට මල අපිට කියලා දෙන්නේ පුදුම කතාවක්. ඇත්තම ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකම් මතකයක් විතරකුත් නෙමෙයි. ඒක අපේ ජීවිතයට හැමදාමත් උණුසුම දෙන ජීවමාන බලයක්. ඔයාගේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. සමහර වෙලාවට ඔයාට හරි මහන්සි තනිකමක් දැනෙන වෙලාවක දැනෙලා නැත්ද ඔයාට කොහින්දෝ ආපු අමුතුම සැනසීමක්? හදවතට දැනෙලා නැද්ද ඔයාව රකින්න ඔයාට හැමදාමත් ආදරය කරපු කෙනෙක්ගේ නිහඬ රැකවරණයක්? මතක තියාගන්න. ආදරය කියන්නේ සදහටම පවතින එකම සැබෑව. කඳුලක් වැටෙනකොට ඒ කඳුල පිස දාන. මලක් පිපෙනකොට ඒ මලේ සුවඳ දෙන. ඔයාගේ හැම හුස්මක් පාසාම ඔයා ළඟින්ම ඉන්න. ඒ ආදරණීය රැකවරණය කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. අපි හැමෝම නිදාගන්න මහරෑ 12ට මුළු ලෝකෙම මහා කළුවරකින් වැහිලා නිහඬ වුණාම සමහර පාළු පාරවල් වලට අමුතුම අමුත්තෙක් එනවා. එයා එන්නේ වාහනයක නෙමෙයි. එයාගේ අඩිසද්ද පාරට ඇහෙන්නේ නැහැ. අඩුම තරමේ පාරේ ඉන්න බල්ලෙක්වත් එයාට බුරන්නේ නැහැ. මොකද ඒ අඳුරු කබායක් දාගත්ත තොප්පියෙන් මූණ වාගත්ත මිනිස්සයා මේ ලෝකෙ කෙනෙක් නෙමෙයි. එයාගේ අතේ තියෙන පරණ තැපැල් මල්ල ඇතුලේ තියෙන්නේ අපි දකින සාමාන්‍ය ලියුම් නෙමෙයි. ඒ මල්ල ඇතුලේ තියෙන්නේ මේ ලෝකෙන් සමුගත්ත මිනිස්සු ජීවත් වෙලා ඉන්න තමන්ගේ ආදරණීයයන්ට ලියපු අන්තිම ලියුම්. සමහර මරණයන්නේ අපිට කිසිම දැනුම් දීමක් කරලා නෙමෙයි. හිතේ තියෙන තරහවල් අමතක කරලා සමා වෙන්න කියන්නවත් මම ආදරේ කියන්නවත් වෙලාවක් නොදී එකපාරටම යන්න ගිය ආත්මවලට කවදාවත් සැනසීමක් නැහැ. අන්න ඒ වගේ ආත්මවල අවසන් වචන ටික මේ අදෘශ්‍යමාන තැපල්කාරයා මහා කළුවරේ මීදුම මැදින් පරිස්සමට අරගෙන එනවා. නිමාලි කියන්නේ අවුරුදු 2කින් රැට හරියට ඇහැ පියවලා නිදාගත්ත නැති අසරණ කාන්තාවක්. එයාගේ මහත්තයා කසුන් හදිසි අනතුරකින් මැරෙන්න කලින් දවසේ රෑ මේ දෙන්න අතරේ මහා ලොකු රණ්ඩුවක් වුණා. ආයේ කවදාවත් මම ඔයාගේ මූණ බලන්නේ නැහැ කියලා කේන්තින් කසුන් ගෙදරින් ගියේ ඒ ගමන එයාගේ ජීවිතේ අන්තිම ගමන වෙයි කියලා නිමාලි හීනකින්වත් හිතුවේ නැති නිසා. ඒ වේදනාව නිමාලිගේ පපුව පිච්චුවා. තමන්ගේ ආදරණීය සැමියාගෙන් සමාව ගන්න බැරි වුණ එක ගැන නිමාලි දවස් ගාණක් ඇඬුවා. හැබැයි එදා රෑ අර අද්භූත තැපල්කාරයා නිමාලිගේ ගෙදර ඉස්සරහට ආවා. එයා තමන්ගේ මල්ලින් ගත්ත රන්වන් පාටින් දිලිසෙන ලියුම් කවරයක් කිසිම සද්දයක් නැතුව නිමාලිගේ දොර යටින් ඇතුළට දැම්මා. දොර යටින් ආපු ඒ අමුතු නිල් පාට එළිය දැකලා නිමාලි හැමින් සැරේ ඇවිත් ඒ ලියුම අතට ගත්තා. ඒකේ ලියලා තිබුණේ මගේ නිමාලිට කියලා. නිමාලි වෙවුලන අත් දෙකෙන් ඒ ලියුම් කවර කැඩුවා. හැබැයි ඒක ඇතුලේ කොලයක් තිබුණේ නෑ. ඒ වෙනුවට ඒ කවරෙන් ආපු ලස්සන ආලෝකයක් එක්ක කසුන්ගේ උණුසුම් කටහඬ කෙලින්ම නිමාලිගේ හිත ඇතුළට ඇහෙන්න ගත්තා. මගේ රත්තරන් මම කවදාවත් තරහ වුණේ නෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි. දැන් අඬන එක නවත්තන්න. මම සැනසීමෙන් ඉන්නවා.
අවුරුදු ගාණක් නිමාලිගේ පපුව ඇතුලේ පත්තු වුණු ඒ මහා ලොකු ගිනිකන්ද ඒ වචන ටිකෙන් සම්පූර්ණයෙන්ම නිවිලා ගියා. නිමාලිගේ ඇස් වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. ඇය ඒ කවරේ පපුවට තද කරගෙන අවුරුදු 2කට පස්සේ මහා ලස්සනට hina වුණා. එළියට ඇවිත් බලද්දී පාරේ කවුරුත් හිටියේ නෑ. අර තැපැල්කාරයා අඳුර මැදින් නොපෙනී ගිහින් තිබුණා. සමහර වෙලාවට මරණය කියන්නේ හැම දෙයකම අවසානය නෙමෙයි. අපි ඇත්තටම කෙනෙක්ට හදවතින්ම ආදරේ නම් ඒ ආදරේ මලවුන්ගේ ලෝකේ ඉඳන් උන මහා කලවර මැදි කොහොම හරි අපිව හොයාගෙන එනවා. මොකද සැබෑ ආදරේ අරන් එන මලවුන්ගේ තැපැල්කරුට කවදාවත් තමන්ගේ පාර වරදින්නේ නැහැ. ජීවිතය කියන්නේ හිතාගන්න බැරි තරම් කෙටි දෙයක්. අපි හැමෝම ජීවත් වෙන්නේ හෙට දවස ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන වුණාට කවදා හරි දවසක අපිටත් මේ හැමදේම අතහැරලා යන්න වෙනවා. මරණයට පුළුවන් මස්ලේ වලින් හැදුණු සිරුරක් මේ ලෝකෙන් අයින් කරන්න. හැබැයි හදවතින්ම ඇති වුණු ආදරයක්, මනුස්සකම පරද්දන්න මරණයටවත් බෑ. හිතන්න, අද ඔයාගේ ජීවිතයේ අන්තිම දවස වුණොත් ඔයාගේ ආදරණීයන්ට ආදරේ කියන්නේ එහෙමත් නැත්නම් හිතේ තියෙන තරහක් අමතක කරලා සමා වෙන්න කියන්න ඔයාට පුළුවන් වේද? ඒ නිසා පරක්කු වෙන්න කලින් අදම ඔයාගේ ආදරණීයන්ට ඔයාගේ හිතේ තියෙන දේ කියන්න. මේ කතාව ඔයාගේ හදවතටත් යම් කිසි දෙයක් එකතු කළා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතයට යමක් එකතු කරන, හිතන්න යමක් ඉතුරු කරන තවත් අමුතු කතාවකින් ආයෙමත් හමු වෙමු. සමහර කණ්ණාඩි වලින් පේන්නේ අපේම රූපෙ විතරක් නෙමෙයි. අපි කණ්ණාඩි ඉස්සරහා හිටගෙන අපේ දිහා බලන්නිද්දී සමහර වෙලාවට කණ්ණාඩිය ඇතුලේ අපි පණ වගේ ආදරය කරන අයගේ නොමැකෙන මතකයන් හැංගිලා තියෙන්න පුළුවන්. පුංචි අමායාගේ ලෝකෙ හිටපු එකම වීරයා එයාගේ තාත්තා. හැබැයි මීට මාසෙකට කලින් වුණු දරුණු රිය අනතුරකින් ඒ වීරයාට අමායාව මේ ලෝකෙ තනි කරලා දාලා යන්න වුණා. එදා ඉඳන් මේ අවුරුදු 7 පුංචි කෙල්ලගේ මූණේ හිනාවක් ගෑවිලාවක් තිබුණේ නැහැ. එයා හැමදාම රැයට නිදා ගන්න කලින් තාත්තා එයාගේ උපන්දිනයට තෑගි කරපු අර ලොකු පරණ තාලේ කණ්ණාඩි ඉස්සරහා බිම වාඩි වෙලා තාත්තාගේ පින්තූරයක් පපුවට තුරුළු කරගෙන මහා හයියෙන් ඇඬුවා. ඒ අඬන සද්දේ අහන් ඉන්න අයට පවා දැනුනේ මහා දරා ගන්න බැරි වේදනාවක්. හැබැයි එක රැයක අමායා කඳුළු පිරුණු ඇස් වලින් කණ්ණාඩිය දිහා බලද්දී මහා අමුතු දෙයක් දැක්කා. කණ්ණාඩිය ඇතුලේ පේන යාගේ රූපේ අඬන්නේ නැහැ. ඒ රූපේ ඇස්වල එක කඳුලක්වත් තිබුණේ නැහැ. ඒ වෙනුවට කණ්ණාඩිය ඇතුලේ අමායාගේ පිටිපස්සෙන් හෙමින් අඳුරු ඡායාවක් මතුවෙන්න ගත්තා. අමායා බයෙන් ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවා. ඒත් කාමරේ කවුරුත් හිටියේ නැහැ. එයා ආයෙමත් කණ්ණාඩිය දිහා බැලුවා. කණ්ණාඩිය ඇතුලෙන් මෘදු නිල් පාට ආලෝකයක් විහිදෙමින් ඒ ඡායාව ටිකින් ටික පැහැදිලි වුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ ඉන්නේ අමායාගේ තාත්තා. එයාගේ මූණේ තිබුණ පුදුමාකාර ආදරයක්. මරණයට පුළුවන් උනේ තාත්තාගේ ශරීරය අරන් යන්න විතරයි. හැබැයි තමන්ගේ දරුවා වෙනුවෙන් තාත්තා කෙනෙක්ගේ හිතේ තියෙන ඒ මහා ලොකු ආදරය ඒක මරණයටවත් අරන් යන්න බැරි වුණා. එයා ආයෙමත් ඇවිත් තමන්ගේ පුංචි දුවව ආරක්ෂා කරන්න මේ කණ්ණාඩිය ඇතුලේ හිර වෙලා. අමායාට බයක් දැනුනේ නැහැ. එයා සතුටින් කණ්ණාඩිය ළඟට ගිහින්
එයාගේ පුංචි අත කණ්ණාඩි වීදුරුව උඩින් තිබ්බා. ඒ එක්කම කණ්ණාඩිය ඇතුලේ හිටපු තාත්තත් තමන්ගේ අත ගෙනවිත් අමායා අත තියලා තියෙන තැනින්ම කණ්ණාඩියට තිබ්බා. ඒ වීදුරුවෙන් එහාට එන්න තාත්තට බැරි වුණත් අමායාට තේරුණා තාත්තා එයා ළඟම ඉන්නවා කියලා. එදා ඉඳන් අමායා කවදාවත් තනි වුණේ නැහැ. එයා දුකෙන් ඉන්න හැම වෙලාවකම කණ්ණාඩිය ඇතුළේ ඉඳන් තාත්තා එයත් එක්ක hina වුණා. හැබැයි එක දවසක් මහරෑ මුළු පළාතම දෙවනත් කරගෙන කවදාවත් නැති විදිහේ මහා දරුණු කුණාටුවක් ආවා. කරන්ට් එක ගියා. අකුණු ගහන සද්දෙට මුළු ගේම දෙදුරුවා. අමායා බයෙන් වෙවුලමින් ඇඳ මුලට බුණා. එක පාරටම හුළඟේ වේගෙට කාමරේ ජනේලය කඩාගෙන ගියා. වීදුරු කෑලි කාමරේ පුරාම විසි වුණා. අමායා බයෙන් කෑ ගැහුවා. තමන්ගේ දුවට අනතුරක් වෙන්න යනවා දැක්කම කණ්ණාඩියේ රාමුවටවත් ඒ තාත්තව හිර කරගෙන ඉන්න බැරි වුණා. එක පාරටම අර කණ්ණාඩියෙන් අතිශය දීප්තිමත් උණුසුම් රන්වන් ආලෝකයක් මුළු කාමරය පුරාම විහිදෙන්න ගත්තා. තාත්තාගේ ආත්මය ආලෝකයක් විදිහට කණ්ණාඩියෙන් එළියට විත් අමායාව සම්පූර්ණයෙන්ම වට කරගත්තා. ලොකු පවුරක් වගේ ඒ ආලෝකය අමායාව ආරක්ෂා කළා. කුණාටුවේ සීතලවත් බයවත් අමායාගේ ඇඟේ ගෑවෙන්න ඒ උණුසුම් ආලෝකය ඉඩ දුන්නේ නැහැ. පහවදා උදේ ඉරේලිය වැටෙනකොට කුණාටුව සම්පූර්ණයෙන්ම ඉවරයි. අමායා නැගිටලා දුවගෙන ගියේ කණ්ණාඩිය ළඟට. හැබැයි කණ්ණාඩිය ඇතුලේ දැන් තාත්තාව පේන්න හිටියේ නැහැ. සමහර විට ඊරෑ කුණාටුවෙන් තමන්ගේ දුව බේරගන්න ඒ ආත්මයට තිබුණු අන්තිම ශක්ති ටිකත් එයා පාවිච්චි කරන්න ඇති. ඒත් කණ්ණාඩියේ වීදුරුව උඩ ඇතුලෙන් බැඳුණු පුංචි මීදුම් සටහනක් තිබුණා. ඒකේ ලස්සන hina වෙන මූණක් සටහන් වෙලා තිබුණා. අමායා ඒක දැකලා ආදරෙන් hina වුණා. එදැන් පස්සේ අමායා ආයේ කවදාවත් ඇඬුවේ නැහැ. මොකද එයා දන්නවා කණ්ණාඩිය ඇතුලේ නොපෙනී හිටියත් තාත්තාගේ ආදරණීය ඇස් දෙක හැමදාමත් තමන්ගේ දුව දිහා බලාගෙන ඉන්නවා කියලා. සාමාන්‍ය කණ්ණාඩියකින් පේන්නේ අපේ රූපේ විතරක් වුණාට අපේ හදවත කියන කණ්ණාඩිය ඇතුලේ බැලුවොත් අපිව දාලා ගියත් අපිට පණ වගේ ආදරය කරපු ගොඩක් අයගේ රූප අපිට දකින්න පුළුවන්. මරණය කියන්නේ මිනිස්සෙක්ගේ හුස්ම ටික මේ ලෝකෙන් නවතින එක විතරයි. හැබැයි මේ මිනිස්සු අපිට දීපු ආදරේ, ඒ රැකවරණේ කවදාවත් මැරෙන්නේ නැහැ. ඔයාටත් දැනෙනවා ඇති සමහර දවස් වලට ජීවිතේ එපා වෙලා හරිම තනි වුණු වෙලාවට කොහින්ද එන අමුතුම හයියක්. ඒ ඔයාව දාලා ගියේ. හැබැයි ඔයාට පණ වගේ ආදරය කරපු අයගේ නිහඬ ආශිර්වාදය. ඒ නිසා කවුරුත් නැති වුණත් ඔයා කවදාවත් මේ ලෝකේ තනි වෙලා නැහැ. ඇස් වලට නොපෙනුණත් ඒ ආදරණීය බැඳීම් හැමදාමත් ඔයා ළඟින්ම ඉන්නවා. මේ කතාව ඔයාගේ හදවතට යම් කිසි දෙයක් එකතු කළා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතයට යමක් එකතු කරන, හිතන්න යමක් ඉතුරු කරන තවත් අමුතු කතාවකින් අපි ආයෙමත් හමු වෙමු. සෙල්ලම් බඩු කියන්නේ ජීවත් වෙලා ඉන්න ළමයින්ට විතරක් අයිති දෙයක් කියලා තමයි අපි හැමෝම හිතන්නේ. ඒත් කවදාවත් එක සෙල්ලම් බඩුවක්වත් නැතුව, අම්මෙක්ගේ තාත්තෙක්ගේ ආදරයක්වත් නැතුව තනි වෙලා මේ ලෝකෙන් යන්න උණු පොඩි ළමයි ගැන කවුද මේ ලෝකේ හිතන්නේ? මේ නගර කෙළවරේ කාටවත් නොපෙනෙන අඳුරු පාරක තියෙනවා පරණ ලී වලින් හදපු පුංචි කඩකාම්බරයක්. මේක අයිති සිරිසේන සීයට. සීයාගේ මේ කඩේ තියෙන බෝනික්කන්ව ගන්න කවුරුවත් කවදාවත් එන්නේ නැහැ. ඒත් සීයා දවසම මහන්සි වෙලා තමන්ගේ වෙවුලන අත් වලින් ලස්සනම ලස්සන ඇඳුම් මහලා මේ බෝනික්කන්ට පණ දෙනවා හරියට මහ රැයට එන විශේෂ කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා වගේ. රෑ 12ට නගරේ ඔක්කොම මිනිස්සු නිදාගත්තට පස්සේ සීතල මීදුමත් එක්ක සිරිසෙන සීයා කඩේ ජනේලෙ ගාවට අමුත්තු වෙනවා. එයාලට කතා කරන්න බෑ. එයාලව මේ ලෝකේ කාටවත් පේන්නෙත් නෑ. ඒ තමයි
ඉස්පිරිතාලවල ඇඳන් උඩම ඇස්පියාගත්ත අනාථ මඩම්වල කිසිම ආදරයක් නැතුව තනියම මැරලා ගිය පුංචි ළමයින්ගේ අහිංසක ආත්ම. නිල් පාට ආලෝකයකින් දිලිසෙන මේ ආත්ම ඇස්වල කඳුළු පුරවගෙන සීයාගේ කඩේ ජනේලෙන් ඇතුළු බලනවා. මේ පුංචි ආත්මවලට ඕනේ සෙල්ලම් කරන්න. එක පාරක් හරි බෝනික් එක්ක තුරුළු කරගෙන නිදා ගන්න. අන්න ඒ වෙලාවට සිරිසෙන සීයාගේ කඩේ මහ පුදුම දෙයක් සිද්ධ වෙනවා. ජනේලේ ගාව තියලා තියෙන ඒ අලුත්ම ලී බොනික්කාගේ ඇස් එක පාරටම දිලිසෙන්න පටන් ගන්නවා. ලී වලින් හැදුවත් ඒ ඇඟිලි හෙමින් සැරේ චලනය වෙනවා. බෝනික්කා ඇස් පිල්ලම් ගහලා හිමින් නැගිටලා ජනේලේ ලොක්කෙක පන්නනවා. සීයායි බෝනික්කන්ව හදද්දි දාපු ආදරේ රැට මායාවක් විදියට පණ ගැන්වෙනවා. අර පොඩි ළමයාගේ ආත්මය සතුටින් hina වෙලා ජනේලෙන් පැනපු ඒ බෝනික්කව මහා ආදරෙන් වඩා ගන්නවා. අවුරුදු ගානක් තනිකම වේදනාව විඳපු ඒ පොඩි ආත්ම ඒ රැට තමන්ගේ තනිකම අමතක කරලා බෝනික්කා එක්ක කඩේ ඉස්සරහ දුව පැනලා සෙල්ලම් කරනවා. ඒ බෝනික්කෝ අර පොඩි ළමයින්ට කවදාවත් නොලැබුණු අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ එක රැයකින් ලබා දෙනවා. හැබැයි මේ කිසිම දෙයක් සිරිසෙන සීයට රහසක් නෙමෙයි. සීය කවදාවත් නිදාගන්නේ නැහැ. එයා හැමදාම රැට කඩේ අඳුරු මුල්ලකට වෙලා කඳුළු පිරුණු ඇස් වලින් මේ දිහා බලාගෙන ඉන්නවා. මීට අවුරුදු ගානකට කලින් සිරිසෙන සීයාගේ පණ වගේ හිටපු එකම මිනිබිරිය ලෙඩ වෙලා මැරුණේ සීයා යාට හදමින් හිටපු ඒ ලස්සන බෝනික්කව ඉවර කරන්නත් කලින්. එදා ඒ දරුවට දෙන්න බැරි වුණු ආදරේ අද සීයා මේ ලෝකේ ඉන්න හැම අනාථ ආත්මයකටම බෝනික්කන් හරහා බෙදලා දෙනවා. සෙල්ලම් කරලා ඉවර වුණාම අර ළමයාගේ ආත්මය බෝනික්කව තදින් තුරුළු කරගන්නවා. ආදරේ ලැබුණම ආත්මයට සැනසීමෙන් යන්න පුළුවන්. ඒ නිල් පාට ආත්මය එක පාරටම රන්වන් පාට ආලෝකයක් වෙලා සීයා දිහා බලලා ආදරෙන් අතවනලා ආසට පාවෙලා යනවා. සීයාගේ ඇස් වලින් වැටුණු උණු කඳුළු බිඳුව එයාගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් කරනවා. ළමයාගේ ආත්මය නොපෙනී ගියාට පස්සේ අර බෝනික්ක පණ නැති වෙලා බිමට වැටෙනවා. උදේ වෙද්දී ඒ බෝනික්ක ආයෙමත් සාමාන්‍ය ලී බෝනික්කෙක් විතරයි. හැබැයි යාගේ මූණේ දැන් තියෙන්නේ කවදාවත් මැකෙන්නේ නැති ලස්සන හිනාවක්. සිරිසෙන සීයා එළියට ඇවිත් ඒ බෝනික්කව පිහදාලා ආයෙමත් කඩේ රාක්කෙන් තියෙනවා. අද රැටෙන තවත් අලුත් අමුත්තෙක්ගේ තනිකම මකන්න. අපි හැමෝම හිතන්නේ මේ ලෝකේ තියෙන ලොකුම අద్භූත දේ අවතාර එහෙමත් නැත්නම් නොපෙනෙන බලවේග කියලා. හැබැයි මේ මුළු ලෝකෙම තියෙන පුදුම සහගත දේ තමයි කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මිනිස්සෙක් තවත් කෙනෙක්ට දෙන අවංක ආදරය සහ කරුණාව. මරණයට පුළුවන් මිනිසෙක්ගේ හුස්ම ටික මේ ලෝකේ නවත්තන්න. ඒත් අපි අනිත් අයට කරපු ඒ කරුණාව දීපු සෙනෙහස කවදාවත් නිරුන්නේ. ඒක කොයි හරි තැනක කාගේ හරි හදවතක සදහටම ජීවත් වෙනවා. ඒ නිසා හෙට දවස ගැන හිතලා ජීවිතේ කල් දාන්නේ නැතුව අදම ඔයාගේ ළඟින් ඉන්න අයට ආදරය කරන්න. හිතේ තියෙන දේවල් කියන්න. කාට හරි පුංචි හරි උදව්වක් කරන්න. මොකද දවසක අපි මේ ලෝකෙන් ගියාට පස්සේ අපිව ජීවත් කරවන්නේ අපි අනිත් අයට දීපු ඒ ලස්සන මතකයන් විතරයි. මේ කතාව ඔයාගේ හදවතටත් යම් කිසි දෙයක් එකතු කළා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතයට යමක් එකතු කරන, හිතන්න යමක් ඉතුරු කරන තවත් අමුතු කතාවකින් අපි ආයෙමත් හමු වෙමු. අපේ කතාවලට කැමති නම් අමතක නොකර අමුතු කාටුන් කතා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාට සුබම සුබ දවසක්.